2024 එල් ප්‍රශ්න පත්‍රයේ MCQ පේපර් එකේ පළවෙනි ප්‍රශ්නය අපි බලමු. ඒකේ අහනවා ඉහළම තාපාංකය තිබේයි බලාපොරොත්තු විය හැක්කේ පහත සඳහන් කුමන රසායනික ප්‍රභේදයටද කියලා. උත්තර පහට දීලා තියෙනවා හීලියම් නියෝන්, මීතේන්, නයිට්‍රජන් වායුව, කාබන් මොනොක්සයිඩ්. අපි බලමු මේක කොහොමද ගන්න කියලා. මේකේ හීලියනුයි නියෝනුයි ගත්තම ඒ දෙකම උච්ච වායු. තනි පරමාණු විදියට තමයි තියෙන්නේ. අණු විදියට නෙමෙයි. ඊගාවට හීලියම් වල මෞලික ස්කන්ධය 4යි, නියෝන් වල මෞලික ස්කන්ධය 20යි. එතකොට මේකේ තියෙන්නේ මේ අණු අතර ලන්ඩන් බල විතරයි. ඒ වගේම තමයි මෞලික ස්කන්ධය වැඩි වෙද්දී ලන්ඩන් බල ප්‍රබලතාවය වැඩි වෙන හින්දා හීලියම් වලට වඩා නියෝන් වල තියෙන ලන්ඩන් බල ප්‍රමාණය වැඩි වෙනවා. ඒකින්ද හීලියම් වලට වඩා නියෝන් වල තාපාංකයත් වැඩි වෙනවා. ඊළඟට බලමු අපි මීතේන් ගැන. මීතේන් ගත්තම මීතේන් වල මෞලික ස්කන්ධය කාබන් වල 12යි, හයිඩ්‍රජන් වල 1.4ක්. එතකොට මෞලික ස්කන්ධය එනවා 16ක් කියලා. ඒ වගේම තමයි මේ මීතේන් වල තියෙන චතුස්තලීය හැඩයක්. මේකේ විද්‍යුත් ඍණ සහ වෙනසක් තියෙනවා කාබන් වලයි හයිඩ්‍රජන් වලයි ගත්තම කාබන් වල 2.5යි විද්‍යුත් ඍණතාවය, ඒ වගේම හයිඩ්‍රජන් වල 2.1යි. එහෙම ගත්තම මේකේ තියෙන කාබනුයි හයිඩ්‍රජනුයි බන්ධනයක විද්‍යුත් ඍණතාව වෙනසක් තියෙනවා. හැබැයි මේකේ චතුස්තලීය පිහිටීම හින්දා ඒ විද්‍යුත් ඍණතාව හින්දා වෙන ද්‍රවණය කැපිලා ගිහිල්ලා මේක නිර්ද්‍රවීය අණුවක් විදියට තමයි අපිට හඳුන ගන්න පුළුවන්. ඒකේ හින්දා උනායි මේකේ තියෙන්නේ ලන්ඩන් බල විතරයි. දීර්ඝ ගුණය ශූන්‍ය වෙලා හින්දා. ඒ වගේම තමයි අපි දැන් ඉස්සෙල්ලා කතා කරපු දෙන්නත් එක්ක මේක කම්පෙයාර් කරලා බලමු. හීලියම් වල මෞලික ස්කන්ධය 4යි, නියෝන් වල 20යි, මීතේන් වල 16යි. ඒකින්ද මීතේන් වලට වඩා නියෝන් වල මෞලික ස්කන්ධය වැඩි හින්දා මීතේන් වලට වඩා නියෝන් වල තාපාංකයත් වැඩි වෙනවා. මොකද ලන්ඩන් බල ප්‍රබලතාවය වැඩි වෙන හින්දා. එහෙනම් දැන් හීලියම් වලට වඩා මීතේන්ගේ වැඩි, මීතේන් වලට වඩා නියෝන්ගේ වැඩි. දැන් බලමු නයිට්‍රජන් ගැන. නයිට්‍රජන් ගත්තම මෞලික ස්කන්ධය 28ක් වෙනවා. නයිට්‍රජන් වල 14යි. මෙතන නයිට්‍රජන් පරමාණු දෙකක් තියෙන හින්දා 28යි. ඒ වගේම තමයි නයිට්‍රජන් කියන්නේ සම පරමාණුක වායුවක්. සම පරමාණුක හින්දා නිර්ද්‍රවීයයි. ඒකින්ද නිර්ද්‍රවීය හින්දා අපහු තියෙන්නේ ලන්ඩන් බල විතරයි. ලන්ඩන් බල තියෙනවා. ඒ වගේම මේක ඉස්සෙල්ලා තිබ්බ තුනටම වඩා මෞලික ස්කන්ධය වැඩි හින්දා ඒ තුන් දෙනාටම වඩා මේකේ තාපාංකය වැඩි. එහෙනම් දැන් බැලුවම උත්තර වලින් හීලියම් වලට වඩා මීතේන් වල තාපාංකය වැඩි, මීතේන් වලට වඩා නියෝන් වල වැඩි, නියෝන් වලට වඩා නයිට්‍රජන්ගේ වැඩි. දැන් බලමු කාබන් මොනොක්සයිඩ් දිහා. කාබන් මොනොක්සයිඩ් වල කාබන් වල 12යි, ඔක්සිජන් වල 16යි මෞලික ස්කන්ධය. එහෙනම් කාබන් මොනොක්සයිඩ් වල මෞලික ස්කන්ධය 28යි. එතකොට ඒකේ මෙන්න මේ විදිහට තමයි මේ අණුවේ ලුයිස් ව්‍යුහය තියෙන්නේ. එතකොට ඒකේ අපිට පැහැදිලිවම පේනවා ස්ථිර ආරෝපණ බෙදලා තියෙනවා කියලා. කාබන් මත ඍණ ආරෝපණයකුත් ඔක්සිජන් මත ධන ආරෝපණයකුත් වෙන විදිහට ආරෝපණ බෙදලා තියෙනවා. ඒකින්ද මේක ද්‍රවීය අණුවක්. ඔන්න ද්‍රවීය අණුවක් හින්දා ද්විද්‍රව ආකර්ෂණ බල තියෙනවා. ඊට අමතරව මේකේ ලන්ඩන් බලත් තියෙනවා. එතකොට මේ ප්‍රබල ආකර්ෂණ බල තියෙන හින්දා අර ඉස්සෙල්ලා තිබ්බ ඔක්කොටම වඩා කාබන් මොනොක්සයිඩ් වල තාපාංකය වැඩි. මොකද නයිට්‍රජන් වල මෞලික ස්කන්ධය 28යි, කාබන් මොනොක්සයිඩ් වල මෞලික ස්කන්ධය 28යි. ඒ දෙන්න බැලුවම මෞලික ස්කන්ධය සමාන වුණාට මෙයා ද්‍රවීය අණුවක් හින්දා දීර්ඝ ආකර්ෂණ බලක් තියෙන හින්දා තාපාංකය වැඩි වෙනවා. එහෙනම් මේ උත්තර වලින් කාබන් මොනොක්සයිඩ් වල තමයි තාපාංකය වැඩි වෙන්න ඕනේ. දැන් බලමු අපි දෙවෙනි ප්‍රශ්නේ. ඒකේ අහන්නේ අවුෆ්බාව් මූලධර්මයේ සහ හුන්ගේ නීතිය යන දෙකම උල්ලංඝනය වෙන කාක්ෂික සටහන. එතකොට මෙතන කාක්ෂික සටහන් පහක් දීලා තියෙනවා. එතකොට අපි බලමු අවුෆ්බාව් මූලධර්මයේ හුන්ගේ නීතිය කියන්නේ මොකක්ද කියලා. අවුෆ්බාව් මූලධර්මයට අපි කියනවා ගොඩනැගීමේ මූලධර්මය කියලත්. එතකොට මේ අවුෆ්බාව් මූලධර්මයෙන් කියවෙන්නේ කාක්ෂික වලට ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ කොහොමද කියලා. මේ කාක්ෂික වලට ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ ක්‍රමයෙන් ශක්තිය වැඩි වෙන ආකාරයට. ඒ කියන්නේ අඩු ශක්තිය තියෙන කාක්ෂික වල ඉඳන් වැඩි ශක්තිය තියෙන කාක්ෂික වලට තමයි ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ. ඒ කියන්නේ මෙන්න මෙහෙම මුලින්ම 1s වලට පිරෙනවා. ඊට පස්සේ 2s 2p 3s 3p
4S 3D ඒ විදිහට මේ විදිහේ chart එකක් ගහගත්තම ඔයාලා ලේසියෙන් බලා ගන්න පුළුවන් කොහොමද ඉලෙක්ට්‍රෝන කාක්ෂික වලට පිරෙන අණුපිළිවෙල කියලා. එතකොට මේ දීලා තියෙන උත්තර වලින් බැලුවම අපිට පේනවා දෙවෙනි එකේ පස්වෙනි එකේ 1S 2S වලට ඒ කියන්නේ S කාක්ෂික වලට පිරෙලා සම්පූර්ණයෙන් පිරෙන්නේ නැතුව තමයි 2P වලට පිරලා තියෙන්නේ. බලන්නකො දෙවෙනි උත්තරේ පස්වෙනි උත්තරේ 2S වල තව එකක් පිරෙන්න ඉඩ තියෙදි තමයි 2P වලට පිරලා තියෙන්නේ. එහෙනම් ඔන්න අපිට ඒ උත්තර දෙක ගත හැකි ඔන්න අවුෆ්බව මූලධර්මයේ උල්ලංඝනය කරලයි කියලා. දැන් අපි බලමු හොන්ගේ නීතියෙන් කියන්නේ මොකද්ද කියලා. එකෙන් කියන්නේ කාක්ෂිකයකට ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ බැමුම් සමාන්තර වෙන විදියට කියලා. ඒ කියන්නේ එක් කාක්ෂිකවල එකම පැත්තට ඉලෙක්ට්‍රෝන පිරিলা ඉවරලා තමයි අනිත් පැත්තට පිරෙන්නේ. ඒ කියන්නේ 2p කාක්ෂික ගත්තම කාක්ෂික තුනක් තියෙනවනේ p කාක්ෂිකවල. ඒ තුනේ කාක්ෂික තුනටම එක ඉලෙක්ට්‍රෝන ගානේ පිරিলা තමයි ඊගාට හතරවෙනි එක ආයි අර මුල් කාක්ෂිකයකට පිරෙන්න ගන්න. එතකොට ඒක සටහන් කරන්න අපි මෙහෙම බැමුම් සමාන්තර වෙන පරිදි. එතකොට ඒක උල්ලංඝනය වෙලා තියෙන්නේ කොහොමද කියලා බලුවොත් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ දෙවෙනි උත්තරේ පළවෙනි 2p වල පළවෙනි කාක්ෂිකයේ ඉලෙක්ට්‍රෝන එකපාර දෙකම පිරিলা අර අන්තිම එකට එක්කෙනෙක්වත් පිරিলা නැහැ. අන්න ඒකින්ද අපිට උත්තරේ ගන්න පුළුවන් දෙවෙනි එකේ මේ අවුෆ්බව මූලධර්මයේ හුන්ස්ගේ නීතියයි දෙකම උල්ලංඝනය වෙලා කියලා.